හෙලෝ ගයිස්, අද vlog එක අතරතුර අපි වෙනම දෙයක් කතා කරමු. good morning guys. දැන් තමයි ඔෆ් උනේ. දැන් යන්න ඕනේ තේ එකක් බොන්න. දැන් තේ එකක් බීලා ඇවිල්ලා හම්බෙමු. නෑ තේ එකක් බොන්නේ නේද හම්බෙමු. ඒ තමයි සල්ලි. හරිද? ඉස්සරහ මම වාහනේ අරගෙන අපේ ඔෆිස් එකේ තියෙනවා වෙනම වාහන සයිකල්ස්. ඉතින් අරගෙන මම යන්නේ තේ එකක් බීලා ඉන්න. උදේම හරි මං කියන්නේ සල්ලි ගැන කතා කරමු කියලා. ඔයා ක්‍රිකට් ගැන දන්නව වෙන්න පුළුවන්. ඔයා නළු නිලියෝ ගැනත් හොඳට දන්නව වෙන්න පුළුවන්. ඔයා ආස පැත්තෙන් දේවල් ගොඩක් ඔයා දන්නව වෙන්න පුළුවන්. ඒ දේවල් අපේ ඔළුවට නිකම්ම ඩවුන්ලෝඩ් වුනේ නැහැ. ඒ දේවල් වලට අපි ફોකස් එක වෙන් කරා. ඒ වගේම තමයි සල්ලි කියන ඒවලත් අපි ફોකස් එක වෙන් කරන්න ඕනේ. ඔයයිමයි මේ දේවල් දැනගෙන පුදුනේ නැහැ. එහෙනම් අපි මේ දේවල් වලට ફોකස් එක වෙන් කරගන්න ඕනේ. හිතලා බලන්න පහුගිය සතිය ඇතුළත ඔයාගේ සල්ලි වැඩි කරගන්න විදිය, එහෙම නැත්නම් සල්ලි ඉතුරු කරන විදිය, සල්ලි වලින් සල්ලි ජෙනරේට් කරන විදිය, මේ දේවල් ගැන පොඩ්ඩක්වත් හිතලා තියෙද්ද? මෙහෙම ගිහිල්ලා ඉස්සරහට ගියාට පස්සේ අර මං කියන අංකල්ගේ කඩේ තියෙනවා. මම කියන්නේ බිස්නස් කරන්න සල්ලි හොයන්න මහන්සි වෙන්න කියලා නෙවෙයි. අපි මේ සල්ලි ගැන ඉගෙන ගත්තොත් හිතන්න මේ අවුරුද්ද ඉවරෙන්න තව දවස් 154ක් විතර තියෙනවා. ඒ 154 දී විනාඩි 30 ගාන ඉගෙන ගත්තොත් අපි මම කියන්න හදන්නේ මෙච්චරයි. අපි සල්ලි හොයන්න ඕනේ. සල්ලි හොයනවා කියන එක හරිය නිකන් අපි ලොකු බේසමකට වතුර දානවා වගේ. වතුර තමයි සල්ලි කියලා හිතන්නේ. බේසම තමයි අපි ගාව එකතු කරන්න විදිය. එතකොට බේසමේ මොනවා හරි හිල් තියෙනවනම් අපි කොච්චර වතුර දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. මේ වෙලාවේ අපි දන්නේ නැහැ වත්කම්, වගකීම්, ඉන්කම් ස්ටේට්මන්ට් එකක්, එහෙම නැත්නම් බැලන්ස් ෂීට් එකක්, මේ දේවල් ගැන අපි වැඩි දේවල් දන්නේ නැතුව වෙන්න පුළුවන් ඉන්නේ. හැබැයි අපිට පොඩි වේලාවක් වෙන් කරලා ඉගෙන ගන්න, සල්ලි ගැන ඉගෙන ගන්න, සල්ලි වැඩ කරන විදිහ ඉගෙන ගත්තොත් අපිට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියලා මට හැමතිස්සෙම දැන් හිතෙනවා. තේක බොන්නායිකෝ. කන්න හොඳට තියෙනවනේ. තියෙනවනේ. මං හිතුවේ ඉවරත් ඇති කියලා කියනවා. ඉතින් මම උදේම රාජාංකල්ගේ කඩේට ගියා. කඩේට ගිහින් ඉඹුල් කිරිබත් එක්ක ටී එකක් බොන්න තමයි හදන්නේ. ඉතින් ඉඹුල් කිරිබත් එක කාලා ඉන්නවා. මං ඉඹුල් කිරිබත් එකම තෝරගන්නේ මේ බත් කෑ වගේ තමයි. එතකොට ටිකක් වෙලා සාමාන්‍ය බත් කනකම් ටික වෙලාවක් මේ ඉඹුල් කිරිබත් ගෙඩියෙන් ඉන්න පුළුවන්. අර මං ඉස්සෙල්ලා සල්ලි ගැන කියනකොට බේසමක් ගැන කිව්වනේ. ඒ බේසමේ හිල් තියෙන්න පුළුවන් කියලා කිව්වනේ. ඒ අපි අනවශ්‍ය ලෙස වියදම් කරන ඒවා, එහෙම නැත්නම් අපෙන් සල්ලි නාස්ති වෙලා යන ඒවා, අපිට නොදැනුවත් යන සල්ලි, ඒ වගේ දේවල්. හැබැයි කවදාවත් මේ කන බොන ඒවට නම් ඒ විදිහට සල්ලි කියන්නේ වියදමක් කියලාවත් මොකක්වත් ඒ විදිහට දකින්න එපා. කන්න බොන්න වල සල්ලි වියදම් කරන්න. ඒ ගැන නෙවෙයි මං එතනදී අදහස් කළේ. හරි මාත් ඉතින් උදේම ගිහිල්ලා කඩේ ඉන්නකොට ඉතින් කට්ටිය එනවා යනවා. මගේ වාහනේ තියෙම අර තියෙන අතන පාක් කරලා පොඩියට. ඊට පස්සේ ඉතින් කිරිබත් එක කාලා ටී එක ගෙනත් දුන්නා අංකල්. දැන් තියෙන ඉතින් ටී එක බොන්න. හරියට මම මේ ටී එක බිව්වේ පැය 12කින්. ඉතින් ටී එක බීලා ඉවරයි. බීලා ඉවරලා ඉතින් දැන් යන්න තමයි තියෙන්නේ. යන්න කලින් සල්ලි ගවන්න ඕනේ. මේ වෙලාවේ ඉතින් කඩේට ගොඩක් කට්ටිය ඇවිල්ලා. ඇහෙනවනේ සද්දේ. ඉතින් ඒකත් එක්ක මං අංකල්ගෙන් ගාන ආගෙන ඉවර වෙලා සල්ලි දෙන්න තමයි මේ යන්නේ. ඉතින් 160යි. හිතන්න මේකත් එක්තරා විදිහේ ඉන්කම් එකක් මේ කඩේ කරන අංකල්ට. ඒ කියන්නේ හිතන්න සිල්ලර බඩුත් තියෙනවා මේ කඩේ වලට පේන වෙලාවට. එතකොට මේ අංකල් දන්න දැනුම පාවිච්චි කරලා සල්ලිත් හොයනවා, කෑමයි ටී සර්විස් එකක් විදියට ලබා දීලා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. ඉතින් පාරට පොඩි ගැප් එකක් වෙයි තියෙනවා. මම ඒ ටික මෙන්න මේ විදියට තල්ලු කරලා ගන්නවා. ඒත් එක්කම පටන් ගන්න පාර. මම අතුරු පාරේ ගිහින් ආවේ. මේන් රෝඩ් එකේ නෙමෙයි.
මේ අතුරු පාරෙත් වල වෙනවා ගල් නම් නම් පාර පොඩ්ඩක් ඩැමේජ්. තේක බීලා යන්නේ හයිට් ඉන්න දැනට ඉස්කෝල ළමයි යනවා වෙනවා පිටිපස්සේ. දැන් මම ආපහු තේක බීලා යන්නේ. ඒ කඩේ මේ සාමාන්‍ය පොඩි කඩයක්. හැබැයි මේ හොඳට මේ කියන්නේ හොඳ රඩ් ටික යනවා හරිම ලේසියි. ඉතින් මම උදේම ගියා තේක බීලා. ඉරිලිය පායකින් එනවා. මම ඉඹුල් කිරිබත් ගෙඩියක ටීයක් බීවේ රුපියල් 160යි ගියේ. ඔව් ලොග් එකේදී ඔයාලට මොනවද තේරෙන්නේ නැති. බරපන්තියේ හීන තියෙන පොඩි මිනිහෙක් තමයි මම. පොඩි මිනිහෙක් කියලා හීන වලට සීමා දාගන්න නෑ මම. අපි කාටවත් එහෙම සීමා දාගන්න ඕනේ නැහැ. අතේ තියෙන අධිෂ්ඨානය විතරක් වුණත් හිතේ තියෙන ලෝකෙම මවිත කරන එකක් වෙන්න පුළුවන්. අද මාව අඩුවෙන් තක්සේරු කරන අය හෙට මං ගැන සමහරකට කතා කරන්න පුළුවන්. මොකද හීනවල බර දැනෙන්නේ ඒව හැබෑ කරගන්න තීරණය කරපු මිනිස්සුන්ට විතරයි. හරි. තේකක් බීලා ආවේ. ඒක බීලා ඇවිල්ලා වාහනේ තියෙන තැනින් තිබ්බ. ඊට පස්සේ දැන් පොඩ්ඩක් නිදා ගන්නවා. ඉතින් ඔච්චරයි. හරිම සරලයි. එන පස්සේ